ඔන්න ජිම් ට්‍රේඩ් එකේ කට්ටියට සුබ ආරංචියක්. මං ගෙනාවා ජිම් ඩිටෙක්ටර් එකක්. මේකෙන් පොළොව යට තියෙන මැණික් හොයන්න පුළුවන්. කට්ටිය ඔයාලට මෙහෙම කියලා තියෙනවද? ඔයා මේව විශ්වාස කරනවද? මෙන්න බලන්න. මේක නම් නිකන් ලයිට් එකක්. ඉතින් අද අපි කතා කරමු අන්ඩර්ග්‍රවුන්ඩ් පොළොව යට තියෙන ජෙම් මැෂින් වල ඩිටෙක්ට් කරන්න පුළුවන්ද කියලා. මම කියන්නේ නෑ 100% බෑ කියලා. හැබැයි මෙටල් නම් ඩිටෙක්ට් කරන්න පුළුවන්. මොකද ජෙම් වල ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ටිවිටි එක ගොඩක් අඩුයි. මෙහෙමයි මම උනත් ජෙම් ඩිටෙක්ටර්ස් මැෂින් භාවිතා කරනවා. ඒ කියන්නේ ප්‍රෙසිඩියම් ටෙස්ටර් වගේ ඒවා. ඒවා හાર્ඩ්නස් එකකින් තමයි ජෙම් එක ඩිටෙක්ට් කරන්නේ. ඒ කියන්නේ ජෙම් එක හොඳට ක්ලීන් කරලා ඒකට අල්ලලම තිබ්බාම. ඒක හරියටම හරි. මෙහෙමයි මේවා ඇඩ්වාන්ස් ටෙක්නොලොජිස් තියෙනවා. ග්‍රවුන්ඩ් පෙනට්‍රේෂන් රේඩාර් වගේ ඒවා. හැබැයි නිකන් මෙහෙම හිතන්නකෝ අපිට මේක සරලව හිතන්න පුළුවන්. ටිකක් ඔය GIA වගේ ඒගොල්ලෝ අපිට මේව රෙකමන්ඩ් කරලා කියන්නේ නැහනේ. එහෙම නැත්නම් මෙහෙම හිතන්න. ඔය ලිදාන් බලන්න පුළුවන් කියන ඔය පොළොව යන මැණික් හොයන්න පුළුවන් කියන මැෂින් ලංකාවේ ඉන්න ඉහළම ජෙම් ට්‍රේඩර්ස්ලාට ගන්න සල්ලි නැද්ද? ඒගොල්ලෝ ඕවෙන් බල ඉන්නවද? එහෙමනම් ඔය සමහර වෙලාවට මැණික් හොයා මාස ගණන් ලත වෙන්නේ. ඕවා එච්චර සාර්ථක නම් අනිවාර්යෙන් ජෙම් තියෙන තැන් විතරක් කාරලා මැණික් ටික ගොඩ ගන්න පුළුවන්. මෙහෙමයි. ඕකට ස්ටෝන් වර්ග කියන්නේ නැත්නම් පොළවෙන් ජෙම් එකක් විතරක් නෙමෙයිනේ තියෙන්නේ. ගල් ගොඩක් වර්ග තියෙනවා. දැන් ඉල්ල මේ ඒකට ඒ ඔක්කොම ඩිටෙක්ට් වෙන්න එපායිනේ. ඉතින් ඒක හින්දා ඕක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙහෙමයි. ඔය සමහර විට එක ෆීචර්ස් තියෙන ගල් තියෙනවා. මෙහෙමයි. දැන් අපි ගානට් එකකට කාන්දමක් ඇල්ලුවම ඇලෙන්නේ. එහෙම නෑ කියලා නෙමෙයි මම කියන්නේ. ජෙම් ඩිටෙක්ටර් මැෂින් සමහර අය කියනවා මේ කිලෝමීටර් දුර වදිනවා කියලා. ඉතින් ඉතින් සාමාන්‍යයෙන් ඔය ප්‍රායෝගික නෑ. ඔය වෙලා මාකටිං කැම්පේ. ඕගොල්ලෝ ඉතින් ඕවට අහු වෙන්න එපා. ජෙම් පැත්තේ නොලෙජ් එක අඩු අයට ඕවා පෙන්නලා හොඳ බිස්නස් එකක් කරනවා. ඒ ඉතින් මෙටල් ඩිටෙක්ටර්ස් නම් තියෙනවා. ඒවා මම ඩිස්කස් කරලා තියෙනවා ඒවා CCS සාර්ථකයි. මෙහෙම දේකුත් තියෙනවා. ආගේ ෆෝන් එකේ මෙටල් ඩිටෙක්ට් කරන්න පුළුවන්. අනේ නෑ ඒ කියන්නේ පොළොවට නෙමෙයි. නිකන් මේ පැත්ත කියන අදහස ගන්න. ගන්නකො ඔයාගේ මොකක් හරි ජුවලරි ගන්න නැති වුණා කියලා. ඉතින් ඕන තරම් මොබයිල් ඇප් දාලා ඒ ජුවලරි එක හොයන්න පුළුවන්. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න.